Hello guys, මේ තියෙන Samsung A50 ෆෝන් එක. මේ ෆෝන් එක අරගෙන ආවේ ලාගම් පැත්තේ මල්ලි කෙනෙක් charging pin එක මාරු කරගන්න. Type C cable එක ෆෝන් එකට plug කරාට plug වෙන්නේ නැහැ. මොකද මේකේ pin එක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට කල්සම හොදද්දි ඉඳලා හිටලා හරි සාක්කුව ඇතුලේ රත් දාලා ඒක ඇතුලේ තියෙන කුණු ටික අයින් කරලා දාන්න. එහෙම නැතිනොත් ඒක ඇතුලේ තියෙන ඔක්කොම මේක ඇතුලට යනවා. කොහොම හරි අපි මුලින්ම ෆෝන් එක ගලව ගන්නවා. මුලින්ම අපි ගලවන්නේ මේකේ battery connect එක. ඊළඟට අපි charging flex area එකට ගිහිල්ලා fingerprint sensor එකේ connect එක, subboard එකට එන connect එක, ඒ වගේම display connect එක ගලව ගන්නවා. ඔයාලට පේනව නේද? තව නිල් පාට පොඩි cable එකක් තියෙනවා. ඒක තමයි මේ ෆෝන් එකේ antenna wire එක. එතකොට මේ තියෙන charging flex එක. එහෙමත් නැත්නම් මේකට අපි කියනවා subboard එක කියලා. මුලින්ම අපි subboard එක board holder එක තියාගන්නවා. එතකොට අපි වැඩ කරද්දි හෙල්ලෙන්නේ නැහැ. මේ charging pin එක එහා පැත්තේ පොඩි හිලක් තියෙන ඒක තමයි mic එක. මේ process එකේදී පරිස්සම්ම කරන්න ඕන දේ තමයි mic එක. ඔයාලට පේනවද මේ කතරේ ගහලා තියෙන කොලේ රතු පාට වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ flex එකට වතුර ගිහිලා තියෙනවා. ඉතින් මුලින්ම අපි charging pin එක පරිස්සමට ගලවගෙන මෙතන සම්පූර්ණයෙන්ම සුද්ධ කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අලුත් pin එක එතනට දාගන්න. දාගන්නවා කියලා ලේසියෙන් කිව්වට පොඩි සූක්ෂම සීන් එකක් තියෙනවා ඒකේ. ඉතින් guys අපි charging pin එක දාගෙන ඉවරයි. ඊට පස්සේ ආයෙත් මේක frame එකෙන් තියාගෙන fingerprint connect එකයි subboard connect එකයි display connect එකයි ගහලා phone එක on කරනවා. on වුණාට පස්සේ බලා ගන්න පුළුවන් අපේ වැඩේ සාර්ථකයිද නැද්ද කියලා. දැන් මේක කලින් වගේ ගහපු ගමන් වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ බිමට වැටෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් මේ phone එකේ fast charging උත් වැඩ. ඔයාලගේ phone එකේ charging pin එකේ ප්‍රශ්නයක් ආවොත් කවමදාකවත් subboard එක මාරු කරන්න යන්න එපා. මොකද subboard එකේ charging විතරක් නෙමෙයි එන්නේ. charging pin එක, mic එක, 3.5 jack එක, vibrate එක, speaker එක, ඒ වගේම network antennas තියෙන්නේ subboard එකේ. ඉතින් ඔයාගේ තියෙන original subboard එක වෙනකොට ඔයා නිකන් normal subboard එකක් දාගත්තොත් මේ වල ප්‍රශ්න එන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි guys මම මේ phone එකේ වැඩේ ඉවර කරේ.